බේරේ වැව ඇත්තටම ලස්සන වෙයිද? කොළඹ මැද තියෙන බේරේ වැව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි මේ වෙද්දී බේරේ වැව පත් වෙලා තියෙන අපවිත්‍ර තත්ත්වය ගැන හැමෝම කතා වෙනවා. කුණු කසල අපද්‍රව්‍ය එකතු වීම නිසා වැවේ වතුර කොළ පාට වෙලා. ඒ විතරක් නෙමෙයි, පළාතම දුගදහමන තත්ත්වයකට පත් වෙලා. මේක හැමෝටම ලොකු ප්‍රශ්නයක්. හැබැයි මේකට විසඳුමක් විදිහට ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානමක් පවතිනවා. ඒ මොකක්ද දන්නවද? හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන බේරේ වැව අවට ප්‍රදේශය ජාත්‍යන්තර සංචාරක සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න ටෙම්පල් සිටි කියලා විශේෂ ව්‍යාපෘතියක් යෝජනා වෙලා තියෙනවා. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වලා තියෙනවා. දේශීය වගේම විදේශීය සංචාරකයන්ට නිදහසේ ඇවිදින්න පුළුවන් වෙන්න වැව වටා පදික මන්තිරුවක් හදන්න, ඒ වගේම අවට ප්‍රදේශය අලංකාර කරලා සංචාරක පහසුකම් තවත් වැඩි දියුණු කරන්න නාගරික සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් කරලා තියෙනවා. ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී හිමි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් මේකට එකතු වෙලා තියෙනවා. රජයෙන් මොන ව්‍යාපෘති ගෙනාවත්, වැව වටේ පදික වේදිකා හැදුවත්, අපි වැවට කුණු දාන එක නතර කරන්නේ නැත්නම් මේ කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. බේරේ වැව ඇත්තටම ලස්සන කරන්න නම් මේ පරිසර පද්ධතිය රැකගන්න අපි හැමෝමත් වගකීමෙන් වැඩ කරන්න ඕනේ. අපිට මතකයි මීට පෙරත් මෙවැනිම ව්‍යාපෘති කිහිපයක් බේරේ වැව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා. නමුත් ඒ කිසිවක් ප්‍රශ්නය සඳහා දීර්ඝකාලීන විසඳුම් බවට පත් වුණේ නැහැ. කසාගලින් කතා කරන පත්තරේ